එකේ අපිට ඉස්සෙල්ලම බේස් එක සහ ඩිජිට්. ඕක ගොඩාක් විට අහනවා. ඒක සරල දෙයක් වුණාට අපිට ලකුණක් එකතු කරගන්න පුළුවන් පොයින්ට් එකක්. නම්බර් සිස්ටම් එකේ decimal, binary, octal, hexadecimal. කතා කරන්න පුළුවන් අය කතා කරලත් මේක කරගෙන යන්න. එතකොට ඉක්මනට කරන් යන්න පුළුවන්. ඩෙසිමල් එකේ බේස් එක කීයද? 10. හරි. ඔන්න ඕකත් හරිම සරල එකක්. ඩෙසිමල් එකේ බේස් එක 10. කම්පියුටර් සිස්ටම් එකේ මගේ ෆයිනල් එක්සෑම් එකේ අන්තිම ප්‍රශ්නේ වුණේ ඕක. ඩෙසිමල් එකේ බේස් එක කීයද? ලියන්නත් තිබ්බේ 10 කියලා ලියන්න තිබ්බේ. ඒ වගේ ප්‍රශ්නත් අහනවා. ඒක නම්බර් සිස්ටම් පාඩම තියෙනනේ කම්පියුටර් සිස්ටම් එකේ. ඒතර ඒ වගේ ඒවාත් අපිට අතාරින්න නැතුව යන්න වෙනවා. ඒවා කොහොමද මෙයාලා අහනවා. බයිනරි එකේ කවර වැඩක නැත්තම් කතා කරන්න පුළුවන් කෙනෙක් නම් කතා කර මයික් එක ඔන් කරලා තියෙන්නේ. හරි. පොස්ට් මෙසේජ් දැම්මු. හරි. 2 ඔක්ටල් එකේ 8 හෙක්සාඩෙසිමල් 16. ඊට පස්සේ මේ වලේ ඩිජිට්. ඩෙසිමල් එකේ බිංදුවේ ඉඳන් 9 වෙනකන් ඩිජිට්ස් භාවිත වෙනවා. ඩිජිට්ස් 10ක්. ඒ කියන්නේ මෙන්න මේ නම්බර් එකට අදාළ බේස් එකට අදාළම ඩිජිට්ස් ගානක් තමයි භාවිත වෙන්නේ ඩිජිට්ස් විදියට. එතකොට බයිනරි එකේ බිංදුව සහ 1, ඔක්ටල් එකේ බිංදුව සහ 7, හෙක්සාඩෙසිමල් එකේ පොඩි වෙනසක් වෙනවා. මේකේ නම්බර්ස් සහ ඉංග්‍රීසි කැපිටල් ලෙටර්ස් භාවිත වෙනවා. එතකොට නම්බර් එකක් විදිහට බිංදුවේ ඉඳන් 9 වෙනකන් ඉලක්කනොත් 10ට A අකුරත්, 11ට B අකුරත්, 12ට C අකුරත්, 13ට D අකුරත්, 14ට E අකුරත් භාවිත වෙනවා. ඔය ටික තමයි බේස් එක සහ ඩිජිට්ස් වෙන්නේ. විනාඩියක් ඉන්න මම ෆෝමටිව් එක ගන්නකම්. මෙන්න මෙතන බලන්න මේ ඔයාලගේ 2026 ෆෝමටිව් එකේ අහලා තියෙනවා which base radix කියලා මේ අලුත් වචනයක් ඇවිල්ලා තියෙනවා. මේක අපි කතා කරේ නැහැ. එතකොට මේ base කියන වචනේ නැතුව radix කියලා තිබ්බොත් ඔයාලා දැනගන්න මේ base එක ගැන අහන්නේ කියලා. එතකොට which base radix is used by the hexadecimal number system. hexadecimal number එකේ base එක මොකද්ද කියලා අහන්නේ. එතකොට 16. ඔයාලගේ ප්‍රශ්නත් අහන්න පුළුවන් පැට්‍රිකල් එකේ සරලයි කියලා ඒව අහන්න නැතුව ඉන්නේ නැහැ මෙයාලා. එතකොට ඔයාලගේ ෆෝමටිව් බැලුවහම තේරෙන්නේ නිකන් මූලික දැනුම තමයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ තියරි දැනුම. ඒක සුළු කිරීමට වඩා අමාරුයි. සුළු කිරීම නම් ප්‍රශ්නේ දුවටු ගමන් අපිට තේරෙනවා මේක තමයි අහන්නේ කියලා. දැන් මේ වගේ එකක් දුන්නාම ලේසියි මේ what is the decimal value of binary number? එන්නේ මේ binary number එකේ decimal value එක ලියන්න කියන්නේ. ඒව එකක් තේරුම් ගන්න ලේසියි තියරි අහනවට වඩා. අපිට දැන් කතා කරපු ටිකෙන් අහන්න. මේක බලන්න. which number system use the symbol බිංදුවේ ඉඳන් 9 වෙනකන් ඉලක්කම් සහ A ඉඳන් F වෙනකන් ඉංග්‍රීසි කැපිටල් ලෙස භාවිත කරන්නේ මොන නම්බර් සිස්ටම් එකේද? එතකොට දැන් මේ කිව්ව මූලික දේ තමයි මෙතන ඕනේ වෙන්නේ. එතකොට ඒක හෙක්සාඩෙසිමල්. බිංදුවේ ඉඳන් 9 සහ A ඉඳන් F වෙනකන් භාවිත වෙන්නේ හෙක්සාඩෙසිමල්. ඔය වගේ ප්‍රශ්නයක් දැක් ඔතනින් අහන්න පුළුවන්. අනිවාර්යෙන් අහනවා. ඊට අමතරව ඕකේ අහන්න පුළුවන්.
මෙයාලගේ සම්මතිය ඔක. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් බොහෝ විට එනවා. මෙන්න මේ විදිහ එක. select all the valid hexadecimal numbers. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් බොහෝ විට අහන්න පුළුවන්. මේකේ තියෙන ඔක්කොම ටික select කරන්න තියෙන්නේ. hexadecimal numbers වෙන ඒවා ටික. එතකොට hexadecimal numbers වෙන්නේ 0.9 එක් ඉලක්කනොයි A B C D E F කියන English capital letters තියෙනවා විතරක් අරගෙන ඉතුරු ඒවා ටික skip කරන්න තියෙන්නේ. ඒතර විමසිල්ලෙන් බලන්න පැටලෙන්න පුළුවන් ලකුණක් එකතු කරගන්න පුළුවන් පොඩි පොඩි points මේවා. ඒ වගේම තමයි ඔයාලට දැන් පේපර් එක දුන්නම් පැයක් මම හිතන්නේ පැයක් තියෙන්නේ. දුන්නම් කලබල වෙන්න එපා. පැය බෙදා ගන්න ප්‍රශ්න ගානේ බෙදාගෙන මේ ප්‍රශ්නෙකට තියෙන ටයිම් එක යූස් කරන්න සම්පූර්ණයෙන්ම. ගොඩක් අය කරන්නේ ඉක්මනට කරගෙන යනවා වෙලාව මදි වෙයි කියලා බයට. ඊට පස්සේ අන්තිමට වෙලාව ඉතුරු වෙනවා. සෙකන්ඩ් සෙමස්ටර් ලියපු අය දන්නවා. සමහර පැය භාගෙන් නැගිටලා යනවා හරියට ලියලාස කොහොමද කියන්නේ මම නම් දන්නේ නැහැ ඇත්තටම. පැය භාගයක් විතර යද්දි නැගිටලා යනවා. යාර ඉක්මනට කරගෙන බෑක් වෙන්න බෑනේ. ඒතර බෑක් වෙන්න බැරි විදිහට පේපර් එක හදලා තියෙන්නේ. මොනවා හරි මාක් කරන් ගියාට පස්සේ එන්ඩ් කරලා එන්න වෙනවා. ඒ හින්දා අවශ්‍ය ටයිම් එක බෙදා ගන්න. බෙදාගෙන අවශ්‍ය කාලය හොඳට වැය කරගෙන පේපර් එක ලියන්න. ඔයාලා පැයෙන් ලිව්වත් පැය භාගෙන් ලිව්වත් එකම ලකුණනේ හම්බ වෙන්නේ. ඔයාලා කලින් ලිව්වා කියලා වැඩිපුර ලකුණු දෙන්නේ නැහැනේ. ඒද මැත්ස් එක යනකොට හොඳට කාලය ගන්න. තියෙන වෙලාව බෙදාගෙන ඒ විනාඩි 2 හරි 3 හරි වැය කරන්න පුළුවන් කාලෙ උඩරින් වැය කරලා හරිම උත්තරේ ලියන්න බලන්න. ස්පෙෂල් නම්බර් සිස්ටම් එකේ එක හෝ බිංදුව ඒ දෙක මාරු වුණත් ප්‍රශ්නේ උත්තරේ වැරදෙනවා. අනිත් එක ගොඩක් විට ලියන්න දුන්නා බේස් එක ලියන්න එපා කියනවා. ඒතර බේස් එක ලියන්න එපා. නම්බර්ස් ටික විතරක් ලියන්න. හරියට ඉන්ස්ට්‍රක්ෂන් කියවන්න නැත්නම් දැනගෙනත් අපරාධ ලකුණක් නැති කරගන්න එපා. හරි. ඊළඟ එක ඊළඟ අපිට තියෙන කන්වර්ට් එක ඩෙසිමල් බයිනරි කරන්න. ඩෙසිමල් බයිනරි කරන්න, ඩෙසිමල් ඔක්ටල් කරන්න, ඩෙසිමල් හෙක්සාඩෙසිමල්. ඊළඟ කන්වර්ට් එක ඔය තුනම එකම විදිහට වෙන්නේ. වෙනස් වෙන්නේ බේස් එක විතරයි. අපි බලමු ඉන්ටිජර් එක. පූර්ණ සංඛ්‍යා ඩෙසිමල් එක. ගමුක 53 කියන නම්බර. මේක 53 කියන නම්බර 10 පාදයෙන් දීලා තියෙනවා. මේ බයිනරි කරන්න කියලා. එතකොට මොකද්ද කරන්නේ? අපි කරන්නේ මේක දෙකෙන් බෙදලා බයිනරි නම් බේස් එක බලනවා. බයිනරි එකේ බේස් එක 2. එහෙනම් මේක දෙකෙන් බෙදනවා. 53 දෙකෙන් බෙදනවා. 2යි මෙතන 1 13ට 6යි එකක් ඉතුරු වෙනවා. ආයෙත් 26 දෙකෙන් බෙදෙනවා 13යි ඉතුරු නෑ මෙතන බිංදුවයි 13 දෙකෙන් බෙදෙනවා 6යි ඉතුරු 1යි 6 දෙකෙන් බෙදෙනවා 3යි ඉතුරු නෑ බිංදුවයි 3 දෙකෙන් බෙදෙනවා 1යි ඉතුරු 1යි මේකේ යට ඉඳන් උඩට මෙන්න මේ නම්බර්ස් ටික ලියන් එනවා 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි දෙකේ පාදේ දැන් මේ සංඛ්‍යාව ඔක්ටල් කරන්න කිව්වොත් මොකද්ද කරන්නේ? 53 මේ විදිහට මෙයාට 8ෙන් බෙදන් යනවා. හෙක්සාඩෙසිමල් කරන්න කිව්වා. මේකම මෙන්න 16ෙන් බෙදන් යනවා. පහළට ලිව්වා. පහළ නම් උඩ තියෙන නම්බර්ස් ටික ලිව්වා. ඩෙසිමල් බයිනරි කරන්න කිව්වොත් දෙකෙන් පහළට බෙදන් ගියා. යට ඉඳන් උඩට නම්බර්ස් ටික ලිව්වා. පාදේ 2 කියලා දැම්මා. ඔක්ටල් කරන්න කිව්වොත් 8ෙන් බෙදන් ගියා. යට ඉඳන් උඩට ලිව්වා. 8 පාදේ ආන්සර් එක ලියනවා. හෙක්සාඩෙසිමල් කරන්න කිව්වොත් 16න් බෙදන් ගියා. ඔටෝමැටික් කරනවා ඔබ 8 වරක් කීයද? 48යි 5යි ඉතුරු 5යි 6යි. ඔච්චරයිනේ. එතකොට 65. 6යි 5යි 8යි පාදේ 16න් හෙක්සාඩෙසිමල් වලින් කරන්න කිව්වොත් 16 32යි. 32 48යි තුනක් තියෙනවා. මේක 5යි. උඩ 35යි. නයි 5යි 16 පාදේ ඔය විදිහට මේ
ඕනෑම ඩෙසිමල් එකක් පූර්ණ සංඛ්‍යා ඩෙසිමල් එකක් බයිනරි කරන්න කිව්වොත් 2න් බෙදුවා 15 ඉඳන් 8 ලිව්වා. ඔක්ටල් කරන්න කිව්වොත් 8න් බෙදුවා 15 ඉඳන් 8 ලිව්වා. හෙක්සාඩෙසිමල් කරන්න කිව්වොත් 16න් බෙදුවා 15 ඉඳන් 8 ලිව්වා. මේ පූර්ණ සංඛ්‍යා. දශම වුණා. දශම සංඛ්‍යාවක් වුණොත් මොකද කරන්නේ? ಗುಣ කරනවා. ඒක ස්ලයිඩ් එකේ බලමු සුළු කරන්න ගත්තොත්. මෙතෙන් දොර ඩෙසිමල් නම්බර් එකක් දශම ෆ්‍රැක්ෂනල් ඩෙසිමල් එකක් බයිනරි කරන්න කිව්වොත් අපි දීලා තියෙන බේස් එකෙන් වැඩි කරනවා. දීලා තියෙන බේස් එකෙන් ගුණ කරලා එන ආන්සර් එක මේ එන ආන්සර් එක 1.37 බිඳුව කියන එක ඒකේ ඉන්ටිජර් එක වෙනම ගන්නවා ෆ්‍රැක්ෂනල් පාර්ට් එක වෙනම ගන්නවා. ඉන්ටිජර් එක මෙතන 1 කියලා අරගෙන මෙන්න මේ ෆ්‍රැක්ෂනල් එක 0.687 කියන බයිනරි නම්බර් එක අපිට ඩෙසිමල් නම්බර් එක බයිනරි කරන්න කිව්වහම මේක දෙකෙන් ගුණ කරනවා. අපි පූර්ණ සංඛ්‍යා කරේ දෙකෙන් බෙදපු එක දශම සංඛ්‍යා කරාම මේකේ විරුද්ධ පැත්ත අපි ගුණ කරනවා දෙකෙන්. දෙකෙන් ගුණ කරගෙන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව වෙනම ගන්නවා දශම සංඛ්‍යාව වෙනම ගන්නවා. ඊට පස්සේ මේ දශම සංඛ්‍යාව ආයෙත් මුලට ගෙනලා ආයෙත් දෙකෙන් වැඩි කරනවා. 0.75 එනවා. ඒතර බිඳුව පූර්ණ සංඛ්‍යාව වෙනම ගන්නවා. මෙන්න මේ දශම ටික වෙනම ගන්නවා. මේක එක්ක අපි සුළු කරන්න ඕනේ මෙන්න මෙතන ෆ්‍රැක්ෂන් එක බිඳුව 4ක් එන විදිහටම සුළු කරගන්න ඕනේ. එහෙම නැත්නම් මෙයාලා අහනවා අපිට දශම මෙච්චරකට දශම 0.3කට 4කට 5කට ඒ ඉල්ලන ප්‍රමාණයට මේක ಗುಣ කරගෙන යනවා. එහෙම නැත්නම් මෙහෙම බිඳුව වෙනකන් ಗುಣ කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ. බොහෝ විට යාලා පොයින්ට් ගානක් අහන. ඉල්ලනවා මේ වගේ පොයින්ට් ගානකට දෙන්න කියලා. එතකොට ඒ ගානට මේක ಗುಣ කරන් යන්න. මේක වෙනස වෙන්නේ අරකට වඩා මේක ಗುಣ කරනවා. අපි පූර්ණ සංඛ්‍යාව බෙදුවා දශම සංඛ්‍යාවකට එනකොට ඒක ಗುಣ කරනවා. ඒ වගේම මේ ඉන්ටිජර් නම්බර් එක අපි බෙදද්දි කරේ 15 ඉඳන් උඩට ගත්ත එක. හැබැයි මෙතන කරන්නේ උඩ ඉඳන් 15ට ගන්න එක. ඒක තමයි මේකේ වෙනස වෙන්නේ. දශම 1.112. එතකොට මෙන්න මේ නම්බර් එකම අපිට කිව්වොත් ඔක්ටල් කරන්න කියලා මොකද්ද කරන්නේ? අපි එහෙනම් 8ෙන් ගුණ කරනවා. 8ෙන් ගුණ කරලා මේ විදිහට පූර්ණ සංඛ්‍යාව වෙනම ගන්නවා. දශම සංඛ්‍යාව වෙනම ගන්නවා. ආයෙත් දශම සංඛ්‍යාව වරන් ගිහිල්ලා 8ෙන් ගුණ කරනවා. ආයෙත් එන ආන්සර් එකේ පූර්ණ සංඛ්‍යාව වෙනම ගන්නවා. දශම සංඛ්‍යාව වෙනම ගන්නවා. දශම සංඛ්‍යාව මුලට අරන් ගිහලා 8ෙන් ගුණ කරනොත් ඒ විදිහට තමයි ඔක්ටල් නම්බර් එකක් බවට කන්වර්ට් කරන්නේ. හෙක්සඩෙසිමල් කරන්න කිව්වොත් මේ විදිහටම මේ නම්බර් එක 16න් ගුණ කරනවා පූර්ණ සංඛ්‍යාව වෙනම ගන්නවා දශම සංඛ්‍යාව වෙනම ගන්නවා. එතකොට අපිට ඩෙසිමල් නම්බර් එකක් පූර්ණ සංඛ්‍යාවක් වුණත් ෆ්‍රැක්ෂනල් දශම සංඛ්‍යාවක් වුණත් බයිනරි ඔක්ටල් හෙක්සඩෙසිමල් කරන්න ওই විදිහට. ඒක ඕකේද? ඕකේනේ. හරි අපි මේක ගොඩක් එක්ස්ප්ලেইন කරා. නම්බර් සිස්ටම් එක නම් ගොඩක් කාලේ ගන්න ඕනේ නැහැ හින්දා. හරි. අපි එක ගානක් ඉක්මනට හදාගන්න. ඩෙසිමල්. හරි මේකේ බලන්න. ඩෙසිමල් නම්බර් 25. 25 කියන නම්බර් එක බයිනරි කරන්න. 25 බයිනරි කරන්න. ආන්සර් එක දාන්න බෑ 25 බයිනරි කරලා. හරි ආන්සර් ස්ථාන බලමු හරිද කියලා.
1.1.2.1 ආන්සර් එක. මේ තියෙන ආන්සර් එක. හරිනේ. හරි. ඔයාලගේ ආන්සර් එක හරිනේ. ඊළඟට ඕකේ අනිත් පැත්ත. අනේ පුතේ එළියට යන්නකෝ. හරි. ඊළඟට අපිට තියෙන්නේ බයිනරි, ඔක්ටල්, හෙක්සාඩෙසිමල්, ඩෙසිමල් කරන්න මේකේ අනිත් පැත්ත. බයිනරි, ඔක්ටල්, හෙක්සාඩෙසිමල්, ඩෙසිමල් කරන්න. දැන් අපි කරපු එකේ අනිත් විරුද්ධ පැත්ත තමයි දැන් කරන්න තියෙන්නේ. දැන් අපිට දීලා තියෙනවා බයිනරි නම්බර් එකක් කියලා හිතන්නකෝ. උදාහරණයක් වශයෙන්. ඔන්න ඔහම බයිනරි නම්බර් එකක් දීලා තියෙනවා දශම සංඛ්‍යාවත් එක්ක. හරි දශම ටික අයින් කරමු. ඔන්න බයිනරි නම්බර් එක අපිට කියනවා ඩෙසිමල් කරන්න කියලා. එතකොට මොකක්ද කරන්නේ? අපි මේක වැඩි කරනවා දෙකේ බිඳුවෙනි බලයෙන්. මේක දෙකේ පළවෙනි බලයෙන්, මේක දෙකේ දෙවෙනි බලයෙන්, මේක දෙකේ තුන්වෙනි බලයෙන්, මේක දෙකේ හතරවෙනි බලයෙන් ගුණ කරලා ගන්නවා. එක දෙකේ බිඳුවෙනි ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. 1යි පළවෙනි බලය කියන්නේ ඒ සංඛ්‍යාවමයි. දෙවෙනි බලය කියන්නේ 4. මේක දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙක තුන් පාරක් ගුණ වෙනවාටයි. දෙකේ හතරවෙනි බලය කියන්නේ 16යි. එහෙනම් මෙන්න මේ ටිකෙන් ගුණ වෙලා එක ගුණ කරනවා එකෙන් 1යි. එක ගුණ කරනවා දෙකෙන් 2යි. මේ ටික එකතු කරනවා බිඳුව නැහැ. මෙතන බිඳුවමයි. එක 8ෙන් ගුණ කරනවා 8යි. 10ෙන් ගුණ කරනවා 16යි. දැන් මේ ටික එකතු කරලා උත්තරේ ගන්නවා. 16 8 24යි 2යි 26යි 1යි 27යි. එතකොට මෙතන නම් 27යි කියලා. හරි. දැන් මෙතන දශම වුණා. එන්න දශම දෙක කියලා තව එකක් දෙන්න. එහෙනම් මොකක්ද කියන්නේ? ඕනේ අයියෝ. හරි. දශම දුන්නොත් 1.1.1. ඒකේ මොකද්ද කියන්නේ පොඩි වෙනසක් වෙනවා. මෙන්න මෙතනදී 10 ඍණ 1 ගන්න. ඒක මතක තියාගන්න. මේ පැත්ත පටන් ගත්තේ අපි 10 බිඳුවෙනි බලයෙන්. මේ පැත්ත පටන් ගන්න 10 ඍණ 1 වෙනි බලයෙන්. මොනවාක තමයි චුට්ටක් පැටලෙන පොයින්ට් එකකට තියෙන්නේ මෙතන. අපි ධන පැත්තට යනකොට මෙන්න මෙහාට ගන්නෙ 10 දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 මොකක් හරි බේස් එකේ බිඳුවෙනි බලෙන් තමයි අපි පූර්ණ සංඛ්‍යා පටන් ගන්නෙ. දශම සංඛ්‍යාවලදී අපි පටන් ගන්න එකේ ඍණ 1 වෙනි බලය. අනිත් ඒවා පැටලෙන්නේ නැහැ. ඔය ටික තමයි පැටලෙනවා. ඊට පස්සේ මේකේ වැරෙන්න ගන්න 5. 10 ඍණ 1 කියන්නේ භාගය. භාගය කියන්නේ 0.5යි. මේක 4න් 1යි කියන්නේ 0.2යි. දෙකයිනේ. 0.25යි. මේක 10 ඍණ 3 කියන 8ෙන් බෙදලා 0.1යි 2යි 5යි. මේක 16න් බෙදලා 0.02යි 5යි 5. ඊපස්සේ මේ ටිකෙන් ওই ටික ගුණ කරලා
ආන්සර් ගන්නවා. මෙතන 1 ගුණ කරන 0.5යි ධන. එතන 1 ගුණ කරන 0.25 0.25 මෙතන බිංදුව ඉන්න. මේකෙන් 1 ගුණ කරන 0.625. මේ ටික එකතු කරලා මෙතනට ආන්සර් ගන්නවා. ඊට 27 දශම මේ යන ආන්සර් එක ලියන්න පුළුවන් මෙතන. ඔය විදිහට තමයි අපි බයිනරි එක ඩෙසිමල් කරන්නේ. ඔක්ටල් එකක් වුණොත් ඔක්ටල් එකක් වුණොත් මේ දීලා තියෙන නම්බර් එක මෙතන ගන්නවා 8 බිංදුවෙනි බලය, මෙතන 8 පළවෙනි බලය, මෙතන 8 දෙවෙනි බලය, මෙතන 8 තුන්වෙනි බලය, 8 හතරවෙනි බලය. මේවා දැන් කටපාඩම් ගන්න කාලයක් නැහැ නේ ඕනේ නැහැ කැල් එක යූස් කරන්න දෙන හින්දා සුළු කිලින් ටික කරගන්න මම මුලින් නම් පුළුවන් නම් මතක තියාගන්න කියලා. මෙතන 8 රින එක, මෙතන 8 රින එක, මෙතන 8 රින 3, මෙතන 8 රින 4. ඒ විදිහට අරගෙන එකතු කරලා ගන්න තියෙන්නේ. මෙන්න මේ දෙක මතක තියාගන්න. අය එකිනෙකට කරන්න ඕනේ නැහැ නේද? පොඩ්ඩක් මතක් කරන් යන්නේ. නැත්තම් කාලේ මදි අපිට ඔක්කොම කරගන්න. ඕකේ නේද? අපි ගානක් හදමු ඒතර හරිනේ හරිනේ. හරි මෙන්න මේක ගන්නකො. What is the decimal equivalent of binary number 1.1.1.2? decimal number එක 1.1.1 මේ binary number එක decimal කරන්න. මේ binary number එක decimal කරන්න. අපිට දිය ප්‍රශ්නේ එහෙනම් මොකද්ද කරන්නේ මෙතනට ගන්නවා දෙකේ බිංදුව මෙතන දෙකේ 1 මෙතන දෙකේ 2 මේක දෙකේ 4 සෝරි දෙකේ දෙකේ බිංදුව 1යි දෙකේ 1 2යි දෙකේ 2 4යි දෙකේ 3 8යි 8 වරක් 1 8යි බිංදුව වරක් 4 බිංදුවයි දෙවරක් 1 2යි 1 වරක් 1 1යි එහෙනම් 11යි 10යි 15යි හරි අනිත් අය ඕකේද චතුර නම් ඕකේ හරි ආ බලමු තව ගණනක් එකේ තියෙද ගන්න අපිට ඉක්මනට ගන්න ඩෙසිමල් ඔන්න බයිනරි එක අපේ ඩෙසිමල් එක බයිනරි කරා ඊට පස්සේ අන්න මේක 64යි කියන එකේ ඔක්ටල් එක අහනවා 64යි 10යි ලේසි ගණන් ටිකක් දීලා තියෙනවා 64 කියන නම්බර් එකේ ඔක්ටල් නම්බර් එක ඒක අනිත් පැත්ත කරන්නේ නැහැ 64 8ෙන් බෙදනවා 8යි 8 වරක් 8 64 නැත්නම් බිංදුවයි 8 8ෙන් බෙදනවා 1යි ඉතුරු බිංදුවයි 100යි මොකද චතුරේ 80 දාලා තියෙන්නේ 64 10යි පාදයෙන් තිබ්බේ ඒක අනිත් පැත්තට කන්වර්ට් කරන්න එහෙනම් මේක 100යි 8යි පාදයෙන් හරි අන්න ඕක තමයි චතුර මං කිව්වේ මේ වෙලාව ගන්න ප්‍රශ්නේ හරියට කියවන්න මේ ගොඩක් අය මං දැකපු වැරද්දක් තමයි වෙලාව ගන්න නැහැ මොකද අපි පැයෙන් පැය භාගෙන් ලියුව කියලා ස්පීඩ් එකට ලකුණු දෙන්නේ නැහනේ ඒ හින්දා දීලා තියෙන උපරිම ටයිම් එක යූස් කරන්න තමර දන්නේ නැති දෙයක් වුණත් කියවලා තේරුම් අරගෙන මොනවා හරි මාංශයක් ගහන්න try කරන්න මෙතන තියෙනවා මේ hexadecimal number එක A16 decimal කරන්න මේක බලන්න A16 A කියන්නේ මොකද්ද
මේක මතක තියාගන්න කියන්නේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. බිංදුවේ ඉඳන් 9ට ඊට පස්සේ 10 ඉඳන් තියෙන්නේ. ඕක ලියන්න වෙලාව ඇති පේපර් එකේ. ඇත්තටම වෙලාව තියෙන ලකුණු මේ මදි වෙන්නේ නැහැ. වෙලාව මදි වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒතර 10 11 12 13 එතන මේක ඒ වලින් පටන් ගන්න. ඒ කියන්නේ එතර 10යි. එතර හෙක්සාඩෙසිමල් නම්බර් 10 කියන එක තමයි ඩෙසිමල් කරන්න කියලා කියන්නේ. එතකොට නම්බර් එක 10යි. එතකොට 10 කියන නම්බර් එක අපිට 16 පාදයෙන් තියෙනවා. ඒක අපිට කරන්න කියන්නේ ඩෙසිමල් කරන්න කියලා. ඒකයි කන්වර්ට් කරන්න දෙයක්වත් නැහැනේ. 10ම නෙන්නේ. હવે મુકાતી what is the decimal value of the binary ආයෙත් බයිනරි එකක් තියෙනවා ඩෙසිමල් කරන්න මේකටත් දාන්න යන්න තියෙන දෙකේ මෙහෙම දාන්න පුළුවන් නම් එහෙමත් දාන්න 1 2 මේක 4 මේක 8 එහෙනම් 4යි 8යි එකතු මෙතන විතර එකේ දෙකක් තියෙන 4යි 8යි 4යි එකතු කරාම 12යි ප්ලේසි නම්බර් සිස්ටම් වලට පුළුවන් මම ඒක පුළුවන් තරම් කාලය අරන් කරා බොරුවට මේකට කාලය යන්න ඕනේ අපි ඊළඟ කන්වර්ට් එකට යමු ඔව් චතුර එක්සෑම් එකටත් එන්නේ මේ වගේ ඒවා තමයි. සමහර විට එක්සෑම් එකේ අර මේ දශමයි පූර්ණ සංඛ්‍යා දෙකම කලවමේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙන්න මම කලින් හැදුවේ. එහෙම ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන් 1.1 දශම දීලා කොහොම එකක් කන්වර්ට් කරන්න කියන අර එහෙම එකක් එන්න පුළුවන්. ඊට වඩා ලොකු දෙයක් එන්නේ නැහැ. ඒක තමයි එන්න පුළුවන් උපරිම දේ. මෙහෙම දශම දීලා එයාලා බොහෝ විට ඩිජිට්ස් 8කට ලියන්න කියලා දෙනවා ආන්සර් එක. ඒක තමයි අහන්න වෙන මොකුත් එන්නේ නැහැ. ඉස්සරහට බිඳු දාන්න යන එක තමයි කරන්න වෙන්නේ. ඊළඟ කන්වර්ට් එක ඔක්ටල් බයිනරි කරා. ඔක්ටල් බයිනරි කරන්න. ඔක්ටල් නම් එකක් දුන්නාම බයිනරි කරන්න. එතකොට මෙන්න උදාහරණයක් අරන් තියෙනවා 43.0 බිංදුවයි 2යි 7යි 6. මෙන්න මේ ඔක්ටල් නම්බර් එක 43.0.2.7 කියන ඔක්ටල් නම්බර් එක බයිනරි කරන්න කියලා කියනවා. එතකොට මොකද්ද කරන්නේ? ඔක්ටල් එකක් බයිනරි කරනකොට අපි ඩිජිට්ස් 3 විදිහට තමයි මේවා ප්‍රූෆ් කරන්නේ. එතකොට ඔයාලට මතකයි නේද අපි එක ලියන්නේ කොහොමද 3කින්? ඩිජිට්ස් 3 කියන්නේ 0යි 0යි 1යි. දෙක ලියන්නේ 0යි 1යි 0යි. 3 ලියන්නේ 0යි 1යි 1යි. ඒ කියන්නේ මේ කියන දෙකේ බිඳුවෙනි බලය, මේ කියන දෙකේ පළවෙනි බලය, මේ කියන දෙකේ දෙවෙනි බලය. බිඳුව දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි, දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි, දෙකේ බලය කියන්නේ 4යි. අන්න ඔය නම්බර්ස් ටික තමයි මේ නිරූපණය වෙන්නේ. 1 2 3 කියන්නේ 2යි 1යි එකතු කරාම 3යි, 4 කියන්නේ 1යි බිඳුවයි බිඳුව. 5 කියන්නේ 4යි 1යි. 6 4යි 2යි. 7 1යි 2යි. ඔය ටික නම් බයිනරි භාවිතා කරන්නේ. ඒතර ඔය ටික මෙතන ලියන්න තමයි තියෙන්නේ. 4 කියන්නේ 1යි බිඳුව 2යි. 3 කියන්නේ බිඳුවයි 1යි 1යි. දශම දෙක තිබ්බා. බිඳුව කියන්නේ බිඳුව මෙතන ලියලා නැහැ. බිඳුව 3ම බිඳුව 3යි. 2 කියන්නේ බිඳුවයි 1යි බිඳුවයි. 7 කියන්නේ 1යි 1යි 1යි. 6 කියන්නේ 1යි 1යි බිඳුව.
ඔන්න බයිනරි එක. ඔක්ටල් බයිනරි කරද්දී ඩිජිට්ස් 3යි. ඒක මතක තියාගන්න. ඔක්ටල් එකක් බයිනරි කරද්දී 3 වට තමයි අපි ගෲප් කරන්නේ. ඊට අනිත් පැත්ත. මෙන්න මේ බයිනරි නම්බර් එක දීලා ඔක්ටල් කරන්න කියනවා. එතන තියෙනවා 100 1.1 ඔන්න ඔය නම්බර් එක දීලා අපිට කියනවා මේක ඔක්ටල් කරන්න කියලා මේකේ අනිත් පැත්ත. එතකොට මොකද්ද කරන්නේ? මෙන්න මේ දශම තිත ගාවේ අපි මේක ගෲප් කරන 3 ඒවට. මෙන්න මේ දශම තිත ගාවින් තමයි පටන් ගන්න. පූර්ණ සංඛ්‍යා මේ පැත්තට ගෲප් කරනවා. දශම සංඛ්‍යා මේ පැත්තට ගෲප් කරනවා. මේක 3න් 3ට මෙහෙම බෙදන්න යනවා. මේක මේ පැත්තට බෙදන්නවා. මේක මේ පැත්තට බෙදාගෙන යනවා. බෙදාගෙන යනකොට බැරි වෙලා හරි මෙතන සංඛ්‍යා දෙකක් තිබ්බොත්. මෙන්න මෙහෙම ඉතුරුමක් මෙහෙට බෙදන් යනකොට එහෙනම් මේ ඉස්සරහට බිඳුවක් දාගන්න. මෙහාට බෙදන් යනකොට මෙහෙම සංඛ්‍යා දෙකක් හරි තුනක් එකක් හරි තිබ්බොත් ඉතුරුනොත් ඒකේ මේ පැත්තට බිඳු දෙකක් දාගන්න. ඒ වල මේවල නම්බර්ස් ටික ලියනවා. දැන් බලන්න මෙතන 1.0 1.0 කියන්නේ 2. 1.0ට අදාළ 2. ඊපස්සේ බිඳුවයි 1.1ට අදාළ 3යි. දශම තිත තිබ්බා. මෙතන බිඳුව. මෙතන 10 කියන්නේ 2. මෙතන 1.3 කියන්නේ 7. මෙතන 1.02 කියන්නේ 4. ඔබ තමයි දෙකේ පාඩම. අච්චරයි ඔක මතක තියාගන්න තියෙන්නේ. ඔක්ටල් කරලා 3 ගෲප් වලට කඩනවා කියලා මතක තියාගන්න. මේ ඔක්ටල් එක දීලා බයිනරි කරන්න කිව්වොත් මේක අදාළ මෙන්න මේ 3 ගෲප් වලට කඩපු බයිනරි නම්බර්ස් ටික ලියන්න යනවා. බයිනරි එක දුන්නොත් දශම තිතෙන් පටන් අරගෙන මෙන්න මේ ඉස්සරහට ගන්නවා. පූර්ණ සංඛ්‍යාවක් නම් දශම සංඛ්‍යාවක් නම් පිටිපස්සට ගන්නවා. ඒක වෙනම දෙන්නත් පුළුවන් පූර්ණ සංඛ්‍යාව විතරක්. කොහොම දුන්නොත් දශම තිතක් නෑ. මේ පැත්තේ ඉඳන් ඉස්සරහට අරන් එනවා. උනට මේව කඩලා. නැත්නම් බිංදුව දාගත්ත ලිව්වොත්. එච්චරයි. හරි චතුරාංශකය වල. මේක ලේසි අර මේ බෙදාගෙන ගුණ කරන් යනවට වඩා. ඊළඟට හෙක්සාඩෙසිමල් එක බයිනරි කරන්න. ඊළඟට හෙක්සාඩෙසිමල් එක බලන්න. ඒකේ වෙනසකට වෙන්නේ මේකේ ගෲප් කරේ අපි 3 ගෲප් වලට අරක ගෲප් හෙක්සාඩෙසිමල් එක ගෲප් කරනවා 4 ගෲප් වලට. ඒ ටික විතරයි වෙනස වෙන්නේ. උදාහරණයක් 29යි C දශම E. ඔන්න 16 පාදෙන් දීලා තියෙනවා මේක බයිනරි කරන්න කියලා. ඒතර මේකෙත් අර වගේ මොනවා ලියන්න පුළුවන්. බිංදුව කියන්නේ බිංදුව 4 වල 4 ගෲප්. එක කියන්නේ බිංදුවේ බිංදුවේ බිංදුව 1. දෙක කියන්නේ බිංදුවේ බිංදුව 1යි බිංදුව. තුන කියන්නේ බිංදුවේ බිංදුව 1යි 1. 4 කියන්නේ මේවා ලියලා අතර උරු කරගන්න ඔයාලට මේවා අර කම්පියුටර් සිස්ටම් එකේ මොකද්ද? ලොජික් ගේට්ස් වලත් මේවා ලියන්න වෙනවා. බිංදුවයි 1යි බිංදුව 2. තව කියන්නේ බිංදුවයි 1යි බිංදුව 1. 6 කියන්නේ බිංදුවයි 1යි 1යි බිංදුව 7 කියන්නේ බිංදුවයි 1යි 1යි 1 8 මෙතනට 1යි බිංදුව 3 9 1යි බිංදුවයි බිංදුවයි 1 10 1යි බිංදුවයි 1යි බිංදුව 12 1යි බිංදුවයි 1 හරි 8යි නෑ 11 12 8යි 4යි බිංදුව 1 3 8යි 4යි බිංදුව 1 4 1යි 1යි 12යි 13යි බිංදුව 1යි 1යි 1යි. එතන මෙතන 10 කියන්නේ A 11 කියන්නේ B
12 කියන්නේ C 14 D E මොකද දෙක කියන්නේ 0.01 9 කියන්නේ 1.01 C කියන්නේ 12 කියන්නේ 1.1.2 E කියන්නේ 14 1.1 දශම දිත්තේන මැදින් දශම දෙක තිබ්බ මේක බයිනරි කරා. මේක අනිත් පැත්ත දුන්නත් මේ නම් එක දුන්නත් අර ඔක්ටල් බයිනරි කරා වගේ මෙන්න මේ දශම දිත්තෙන් පටන් ගන්න. මෙන්න මේක මේ පැත්තට හතර ගෲප් වලට කඩනවා. මේක පිටිපස්සට හතර ගෲප් වලට. බලමු මොකකින් ගානක් තියෙද. මෙන්න මේක අහලා තියෙන large binary numbers are grouped into sets of 3 digits convert into. එතකොට binary number එකක් විශාල binary number එකක් group කරනවා sets වලට 3 digits තුනේ group වලට convert කරන්නේ මොන system එකටද? මොකද්ද binary ද hexadecimal ද decimal ද octal තුනේ group වලට කරන්නේ octal මේක හතර group වලට කියවන hexadecimal. ඒක අහලා නැහැ නිකන්. මේ තියෙන වල සමටිව් එකේ මේ වගේ ඒවා තමයි අහන්නේ. මෙන්න මේ වගේ වෙන්න පුළුවන්. convert the following binary number to octal. මේක octal කරන්න කියලා කියන්නේ. එහෙනම් මේක මොකද්ද කරන්නේ? මෙන්න දශම තිත තියෙනවා. දශම තිතේ පිටිපස්සට group 3වට කඩනවා. මේ ටික දශම තිතෙන් ඉස්සරහට group 3වට කඩා ගන්නවා. මෙතන අන්න. මෙතන ඉස්සර එකක් තියෙන මේ ඉස්සරහට බිංදු දෙකක් දාගන්න. මෙන්න මේවා කරනකොට හරි පරිස්සම් වෙන්න එක බිංදුවක් හරි මිස් වුණොත් අපරාධ වලට ලකුණක්. කඩු ෂීට් එකක් ඉල්ලගෙන මේවා ලියලා හරි සුළු කරගන්න. ඊට පස්සේ මේකේ නම්බර්ස් ටික ලියන්න යනවා. 113 කියන්නේ 7යි 1.1 කියන්නේ 6යි 0.1 කියන්නේ 2යි 1.1 කියන්නේ 5 මෙතන එක කියන්නේ 1 මේකේ ආන්සර් එක හරි. ඔය විදිහට ගෲප් කරන්න තියෙනවා. මේ convert the following binary number to hexadecimal මේක hexadecimal කරන්න කියලා. ඒතර මේ පැත්තේ ඉඳන් ඉස්සරහට හතර group වලට බෙදන් යනවා. හතර group වලට බෙදාගෙන මේකේ ආන්සර් එක ලියන්න තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ binary number එක decimal කරන්න කියලා. ඒ කරන්නේ තුනේ group වලට කැඩුවා ආන්සර් එක ලියුවා. මේක මෙතනින් කැඩුවා. ඒක මේ දශම දෙක මෙතන තියෙන මේ ටික මෙහෙමම ගන්න පුළුවන්. නෑනේ මේක sorry වැරදුනා නේ එකක්. මේක අර 10 බිංදුවෙනි බලය එහෙම ගුණ කරලා ගන්න කෙනෙක් මාත් බලමු. මේ arithmetic නේ. අර ටික තමයි අහලා තිබුණේ. මෙන්න මේක. binary to octal. තුනේ group වලට කඩන්න. ඊළඟට මෙතන binary hexadecimal අහලා තිබුණා. මට හිතෙනවා බොහෝ විට වලට එයි කියලා මේ මොකක්ද? octal hexadecimal හරි hexadecimal octal හරි එතන convert තුනක් තියෙනවානේ. ඒ වගේ එකක් එන්න පුළුවන්. අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ ඒක. ඊළඟට තියෙන octal. octal එක hexadecimal. octal නම් එකක් දීලා hexadecimal කරන්න කිව්වොත් උදාහරණයට මම කියනවා 32 8 පාදයෙන් කියන එක
හෙක්සාඩෙසිමල් කරන්න කියලා. මොකද්ද පළවෙනි ස්ටෙප් එක? පළවෙනි ස්ටෙප් එක වෙන්නේ මේක බයිනරි කරන්න වෙනවා. ඒ කියන්නේ ඔක්ටල් එකක් බයිනරි කරන්න වෙනවා. පළවෙනි ස්ටෙප් එක විදිහට. ඔක්ටල් එක බයිනරි කරන්න. බයිනරි කරන්නේ මොකද්ද? ඩිජිට්ස් 3කින් ලියනවා. 2 ලියන්නේ 0.1 0 3 ලියන්නේ 0.1 1. දෙකේ පාදේ. ඊළඟට ඒ බයිනරි එක තමයි හෙක්සාඩෙසිමල් කරන්නේ. අපිට කියනවා ඔක්ටල් එක හෙක්සාඩෙසිමල් කරන්න කිව්වොත් කෙලින්ම ඔක්ටල් හෙක්සාඩෙසිමල් කරන්න බෑ. අපිට කරන්න වෙන්නේ ඔක්ටල් එක බයිනරි කරගෙන බයිනරි එක තමයි හෙක්සාඩෙසිමල් කරන්න වෙන්නේ. එහෙනම් ඔන්න ඔක්ටල් එක හෙක්සාඩ මේ බයිනරි කරා. එහෙනම් දැන් බයිනරි හෙක්සාඩෙසිමල් කරන්න අපි දැන් කලින් කතා කරා. බයිනරි නම්බර් එකක් දුන්නොත් මේක නෙන්නේ. මොකද කරන්නේ? 4 ගෲප් වලට වෙන් කරනවා. දැන් මේක 4ට වෙන් කරනවා. 1 2 3 4යි 4යි ඉස්සරහට බිංදු දෙකක් දාගන්නවා. මෙතන 1.1 කියන බලන්න 10 10 කියන අපිට ලියන්නේ A අකුර. A මෙතන 1යි A 16 පාදේ. ආන්සර් කියලා තිබ්බ කවුද හරි? හතුරද? හරි. ඒතර 1යි A. දැන් හෙක්සාඩෙසිමල් එක ඔක්ටල් කරන්න කිව්වොත් හෙක්සාඩෙසිමල් ඔක්ටල් කරන්න කිව්වොත් මොකක්ද කරන්නේ? හෙක්සාඩෙසිමල් එකත් අපි කරගන්නවා බයිනරි ඊට පස්සේ ඒක ඔක්ටල් කරනවා. අන්න බලන්නකෝ මගේ රතු පෑනේ ලියන්න. හෙක්සාඩෙසිමල් එක 47යි 16 පාදේ. එහෙනම් ඉස්සෙල්ලා මේක බයිනරි කරනවා. 4 ලියන්න පුළුවන් අපිට. දැන් හෙක්සාඩෙසිමල්. එහෙනම් 4. ඩිජිට්ස් 4ෙන් ලියන්න පටල ගන්න එපා. දැන් මේක හෙක්සාඩෙසිමල් බයිනරි කරන්නේ. මේක ඔක්ටල් බයිනරි කරේ. ඔක්ටල් බයිනරි කරලා ඩිජිට්ස් 3ෙන් ලියන්නේ. හෙක්සාඩෙසිමල් බයිනරි කරලා ඩිජිට්ස් 4ෙන් ලියන්නේ. 4 කියන්නේ මේක. 0.1 4 ලියන්නේ 0.1 0.1 ඔන්න දෙකේ පාදයෙන් ලියා ගත්තා. දැන් ඕක හෙක්සාඩෙසිමල් එක බයිනරි කරා බයිනරි එක ඔක්ටල් කරනවා. ඔක්ටල් කරද්දී තුනේ ගෲප් වලට කඩන්න. මේක තුනේ ගෲප් වලට මේ පැත්තෙන් කඩන්න. මෙතන දෙකක් තියෙනවා ඉස්සරහට බිඳුවක් දාගන්නවා දැන් ලියනවා. 1.1 කියන්නේ 7යි. මේවා සුළු කරලා තිබ්බම දැන් මේවා කටපාඩම් වෙනවා. 1 3ක් කියන්නේ 7 කියන එක. බිඳුවයි මේක 107යි. මේක ඔක්ටල් 8 පාදේ. මම ඔක්කොම එකට ගත්තේ නැත්නම් එක එක පැහැදිලි කරන් යන පැටලෙනවා. දැන් පැටලෙන සම්භාවිත අඩු කරන තමයි මම මෙහෙම එකට ගත්තතර ඔක්ටල් එක හෙක්සාඩෙසිමල් කරන්න කිව්වොත් ඔක්ටල් එක බයිනරි කර ගන්නවා. ඩිජිට්ස් 3 වට කඩනවා. ඒ 3න් ආපු ආන්සර් එක බයිනරි එක 4 වට කඩලා අපි 16න් ලියනවා. දැන් 16 පාදේ හෙක්සාඩෙසිමල් එකෙන් දුන්නොත් බයිනරි එක ලියනවා ඩිජිට්ස් 4 ගෲප් වලින් ඊට පස්සේ ඒකයි 3 ගෲප් වලට කඩලා ඔක්ටල් කරගන්නවා. ඔක තමයි කරන්නේ. ඔක ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේකෙන් ප්‍රශ්නයක් එයි කියලා මට හිතෙනවා මේ පාර. අමාරු කරොත් අහන්න තියෙන උත්තර එක මේක කන්වර්ට් 3ක් තියෙනවනේ. පේපර් එක අමාරු වුණොත් අහන්න තියෙන ඔන්න ඔය ටික විතරයි. ප්‍රැක්ටිකල් එක අමාරු කරන්නේ නැහැ බොහෝ විට. ප්‍රැක්ටිකල් එක ඔයත් එලිජිබල් වෙන්න අවස්ථාවක් දීලානේ තියෙන්නේ. එන්නේ කෙටියක් මේ වගේ අමාරු ප්‍රශ්න අහනවා. ඊළඟට අපිට මේකේ වැදගත් වෙන්නේ most significant bit එකයි least significant bit එකයි. ඔහොම නම් එකක් දුන්නොත් ඒකේ මෙන්න මේකට මුලම තියෙන එකට
left side එකේ තියෙන එකට අපි කියනවා left mouse disk කියලා. right side එකට කියනවා right mouse disk කියලා. අතර පූර්ණ සංඛ්‍යාවක් බලන්න අපේන මේ පැත්තම value එක වැඩි. මේ පැත්ත value එක වැඩි වෙන්නේ. ඒ හින්දා මේකට අපි කියනවා most significant bit කියලා. අර මේක තමයි අඩු මගේ තියෙන්නේ. ඒ හින්දා ඒකට කියනවා least significant bit කියලා. number system එකේ අය අහන්න තියෙන්නේ ඔය